ආයුබෝවන් පිළිගන්නවා තනු ක්‍රියේෂන්ස් YouTube නාලිකාවට. අපි බලමු මෙන්න මේ ලස්සන කුඩේ හදන්නේ කොහොමද කියලා. මම ඒකට ගත්තා කහ පාට කුඩයක්. ඒත් එක්කම ඩල් ගෝල් ෆැබ්‍රික් එකක් යාර 6ක් විතර ගන්න. මේ වගේ බීඩ්ස් වල බ්‍රේඩින් ගම් මේ වගේ ටසල් 8ක් මේ වගේ ලේස් එකක් ගන්න යාර 15ක් 16ක් විතර ඕනේ. මගේ කලින් වීඩියෝ වල මම කියලා දීලා තියෙනවා කොහොමද ෆැබ්‍රික් එක කවර් කරගන්නේ කියලා. අපිට පුළුවන් පැනල් 8 කපලා මහලා කුඩේට කවර් කරගන්න. නැත්නම් පැනල් 8 වෙන වෙනම අලවන්නත් පුළුවන්. මේකෙදි මම ෆැබ්‍රික් එක අලව ගන්නවා. පැනල් 8 අලව ගන්නවා හොඳට ගම් ගාලා මේ නැනවලට රැලි වැටෙන්නේ නැති වෙන්න හොඳට ඇදලා මේ පැනල් 8 අලව ගන්න. ඊට පස්සේ අපි ගත්ත ලේස් එක මේ විදිහට අලව ගන්න. මේ ලේස් එක තනි ලේස් එක ඩබල් කරලා අලව ගන්න. එතකොට ලස්සනයි. අපි දැන් නැන 8ටම මේ ලේස් එක ඩබල් කරලා අලවගෙන තියෙන්නේ. මේ විදිහට හොඳට ගම් දාලා ලස්සනට අලව ගන්න. ඊට පස්සේ යට ඉතුරු වෙලා තියෙන රෙදි කොටස කුඩේ ඇතුළට තියලා නවලා අලව ගන්න. එතකොට තමයි කුඩේ ෆිනිෂින් එක ගන්න පුළුවන්. මොකද මේක ලාමා රෙද්දක් නිසා. ඊට පස්සේ අපි ගත්ත බ්‍රේඩින් එක කුඩේ එජ් එකට තියලා මහ ගන්න. අපි ගත්ත පොඩි පැචල්ස් 8ක් ගත්තා. ඒ 8ත් අලව ගන්න පැනල් 8ට. අපි ගත්ත බීඩ්ස් වැල් තියෙනවනේ. ඊට පස්සේ බීඩ්ස් වැල ස්කැලප් 4ක් වෙන්න එක පැනල් එකකට ස්කැලප් විදිහට මහ ගන්න. ඊට පස්සේ අපි ලොකු ටසල් 8ක් ගත්තා. ඒ ටසල් 8 නැන 8ට තියලා මහ ගන්න. මේ කුඩේ ඇතුල් පැත්තත් අපි සම්පූර්ණයෙන්ම ඩල් ගෝල්ඩ් ෆැබ්‍රික් එකෙන් කවර් කරගෙන තියෙන්නේ. කහ පාට කුඩයක් කියලා දැන් පේන්නෙම නැහැ. දැන් අපි කුඩේ මුදුනත් අපි අලංකාර කරගෙන තියෙන්නේ. දැන් සම්පූර්ණයෙන්ම මේ කුඩේ නිර්මාණය කරලා අවසන්. කුඩේ ඇතුල් පැත්තත් මේ විදිහටම නිර්මාණය කරලා අලංකාර කරගෙන තියෙන්නේ. හරිම ලේසි මේ කුඩේ හදාගන්න. ඔයගොල්ලොත් උත්සාහ කරලා බලන්න. මේ වගේ නිර්මාණ දැනගන්න, ඉගෙන ගන්න. මගේ channel එකත් එක්කම ඉන්න. මේ කුඩේ හැදුවේ බුදු පිළිම වහන්සේ නමක් ඉහළින් රඳවන්න. මෙන්න මේ පිළිමය ඉහළින් රඳවන්න. හරිම ලස්සනයි අලංකාරයි. මේ විදිහට කරන්න ඉගෙන ගන්න.